මෙන්න මේ මාළු පාන් ගෙඩිය ගැන කතාව. මේක කැඩුවට පස්සේ තමයි මට කියන්න හිතුනේ මේ කතාව. මේවට මාළු පාන් කියලා නම දැම්මේ නුවර පැත්තේ කවුරු හරිද? දැන් කොස් මාළුව, දෙල් මාළුව, ඒ වගේ දැන් මේ බෝංචි මාළුව, ව්‍යාංජන වලට මාළු කියලා කියනවනේ මේ උඩරට පැත්තේ. මම හිතන්නේ එහෙම කෙනෙක් මේ නම දාලා තියෙනවා. මොකද දන්නවද මේක ඇරලා බලපුවාම ඇතුලේ මාළු නැහැ. මේක ඇතුලේ මිශ්‍රණයක් තියෙනවා මොනවා හරි. මේ මිශ්‍රණේ මාළු ඉතාම ස්වල්ප වශයෙන් අංශු මාත්‍ර වශයෙන් අඩංගු වෙනවා. අඩුම ගානේ ග්‍රෑම් 80ක වගේ ප්‍රමාණයක් තියෙන්න ඕන ආහාර වේලක මාළු කෑල්ලක්. ඊට වැඩි වෙන්නත් ඕනේ. එතකොට මේ කෙටි ආහාර වේලක අඩුම ග්‍රෑම් 50ක්වත් තියෙන්න බෑ. ඉස්කෝලේ යන ළමෙක් පාසල ඇරිලා පන්තියට යනකම් දැන් මේ ළමයා බඩගින්න දිගටම ඉන්න බැරි කමට කෙටි ආහාරයක් විදිහට මාළු පාන් ගෙඩියක් ගන්නවා. මේක අරගෙන ගිලින්න තියෙන්නේ පාන් පිටි ගුලිය විතරයි. ඇතුලේ අලයි තෙල් දාපු මොනවද ටිකක් තියෙනවා. ඒ ටික එතකොට ශරීරගත වෙන්නේ හොඳ දෙයක්ද? පාන් පිටි ගුලියක් විතරයි. මේවා තමයි නීත්‍ය අනුකූල අපරාධ කියන්නේ. නීතියට අනුකූලයි ඒ වුණාට අපරාධ. රුපියල් 110ක් වුණා මේක. එතකොට බිත්තර දෙකකුයි ක්‍රීම් ක්‍රැකර් 4කුයි කන්න පුළුවන් වුණා නම් ඊටාම පෝෂදායී ආහාර වේලක් හම්බ වෙනවා. ක්‍රීම් ක්‍රැකර් එක ගොඩක් හොඳ දෙයක් නෙමෙයි. නමුත් අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් අවශ්‍යතාවය වෙලාවට සම්පූර්ණ වෙනවා. ඉතින් තඹපු බිත්තර දෙකක් හොයාගන්න බැරි කමට තමයි මාළු පාන් ගෙඩියක් අරන් කන්නේ. නීත්‍යානුකූල අපරාධ නවත්තන්න ඕනේ.